ජපානේ හරි වේගෙන් ඉගෙන ගන්නවානේ. උන් ඇත්තටම හරි වේගෙන් වැඩ කරනවා. වේගෙන් ඉගෙන ගන්නවා. වේගෙන් තේරුම් ගන්නවා. වේගෙන් ඇක්ෂන් වලට යනවා. Right. කාර්මික විප්ලවය ඉඳලා ටිකක් දුර ගියා නම් ජපානේ ජපානෙට වෙනවා ඉරානෙට කලින් ඔය වතුර ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ කාර්මීකරණය නිසා ඒගොල්ලන්ගේ මහ පොළොවේ යට තිබිච්ච උල්පත් ජලය සම්පූර්ණයෙන් කන්ටැමිනේට් වෙන්න පටන් ගත්තා. ඔබ එක දෙයක් මතක තියාගන්න. මේ පරිසර පද්ධතියට පුළුවන් මැරිච්ච ගහක් ආයේ කොහොම හරි ගොඩ දාගන්න. ගහක් පණ ගහගලා ගන්න පුළුවන්. හරි. අපි මේ උදේ ඉඳන් රැ වෙනකම් විනාශ කරන වායුගෝලය පවිත්‍ර කරන්නත් මේ පොඩි කාලයක් දුන්නොත් අපේ මේ පරිසර පද්ධතියට පුළුවන්. හැබැයි අපි කන්ටැමිනේට් කරන, අපි විස කරන, අපි අපිරිසිදු කරන වතුර ලීටරයක් ඔබ හිතන තරම් සුළු කාලයක් අරගෙන බාගෙ පිට සදහටම ඒක යාට පියුරිෆයි කරගන්න බැරි වෙන්න පුළුවන්. අපි කන්ටැමිනේට් කරන වතුර ලීටරයක් යාට පියුරිෆයි කරගන්න බැරි වෙන්න පුළුවන්. අපි විනාශ කරන වේගෙන්. ඒක මතක තියාගෙන වැඩ කරන්න. ජපානයේ ජොකාසු නීතිය ගේන්නේ ඒකයි. මේ භූගතව තියෙන බොණ්ඩ තියෙන වතුර ටික විනාශ කරගන්න එපා. පුතා මිනිහා දෙන්න නෙමෙයි ජෙනරේෂන් පිටින්, නේෂන් පිටින්, රටවල් පිටින් අතු ගෑවෙන්නේ. වතුර නිසා. ඊළඟ යුද්ධේ වතුර වලට. වතුර බිස්නස් එකේ ඉන්නවා නම් නියම බිස්නස් එකට. මොල්ල කරුව අල්ලලා තියෙන ඈතම නාඩිය අල්ලලා තියෙන්නේ. හරි. අපි දැන් තෙල් කියලා තෙල් බල ඉන්නවා. තෙල් නෙමෙයි අන්තිමට වතුර බලන්න තමයි වෙන්නේ. අපි දවසක එනවා එතනට. ඊට කලින් නම් මම මැරෙලා ගන්න මම කවන්නේ අප්පා. මේ කට්ට නම් කන්න බෑ. වතුර නැතුව ඉන්න උනොත් නම්. හරිද? ඉතින් ජෝකාසු මොකද මේ කරන්නේ? අපි අපවිත්‍ර කරන ජලය අපේ මනුස්සකමක් තියෙන්න එපා. අපි විනාශ කරන ජලය ටික අපි ආපහු පවිත්‍ර කළ පරිසරයටම උදාහරණ. ඒ යුතුයකම අපිට තියෙන්න එපාද? තියෙන්න ඕනේනේ. රෙදි හොදලා, টয়ලට් වල මේවා කළා, වලං හොදලා, දත් මැදලා, කෙල ගහලා, ඔක්කොම කරලා, කරන්න තියෙන සේරම කරලා ඒ වතුර ටික අපි ඉවරයක් කළා දානවානේ. පාවිච්චි කරන්න බැරි තත්ත්වයට ගේනවානේ. ඉතින් මම අහන්නේ අපි මිනිස්සු නම් අපිට යුතුයකමක් නැද්ද? ඒ වතුර ටික පිරිසිදු කරලා ආපහු පරිසරයට මුදාහරින්න. එතකොට ආයෙ අපිට දවසක එක ගන්න පුළුවන් නේද? ඒ යුතුයකමක් නෙවෙයිද? ඒ ජොකාසුවකින් කරලා දෙන්නේ ඒකනේ. අපේ ගෙදර තියෙන টয়ලට් එකේ අරගෙන මේක ඔක්කොම තියෙන අපිරිසිදු ජලය අරලා පියවර 4කින් පෙරලා අති පිරිසිදු ජලෙට බොන්න ගන්න එපා ඒක. බොන්න ගන්න නැහැ. හරි. නමුත් ඒකෙන් අනිත් සියලු ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒක යුතුයකමක් ඇටට හිතන්න. ඩයිකි ඇක්සස් එකට කතා කරන්න. අපිට නම්බර් එකක් දෙන්න පුළුවන් අද. ඔව් ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ට ග්‍රීන් ලේබල් හම්බුණා. ග්‍රීන් ලේබල් එක හැමෝටම පාවිච්චි කරන්න බෑනේ. ඒකට ග්‍රීන් ලේබල් හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ හරි ආඩම්බරයි ඒක ගැන. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ ග්‍රීන් ලේබල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කතා කරන්න මේ ඩයිකි ඇක්සස් එකෙන් විස්තර අහගන්න. මම දන්නේ නැහැ ඔබේ දැන් ගෙදර තියෙන ඔය හයි කරලා තියෙන සිස්ටම් එක ගලවලා මේක දාන්න පුළුවන්ද කියලා ප්‍රායෝගිකව. හැබැයි ඔබ අලුතෙන් දෙයක් කරනවා නම් මේ ඩයිකි ඇක්සස් එකෙන් ජෝකාසු සිස්ටම් එකක් අරගෙන දාන්න. මම මගේ යුතුයකම ඉෂ්ට කරා කියලා දවසක කියන්න. තව කෙනෙකුට කියන්න මම මගේ වැඩේ කරා මචං. මට හිතුණා ඒක මම කරන්න ඕන. මගේ අතින් වෙන්න ඕන යුතුයකමක් කියලා මං හිතුවා කියලා කියන්න. තව එක මිනිස්සෙක් ඉන්ස්පයර් වෙයි. ඔබට ඒක කරන්න පුළුවන්. 0.765 380 380 0.765 380 380